සංගීත සීසන් 2 කතාවට ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම කියනවා නම් කල්පනත් එක්ක තරහ වෙන අසේලයි සේමිනී මහී මුණ ගැහිලා මහීව තමන්ගේ දුවට සම්බන්ධ කරලා දෙන්න උත්සාහ කරන විදිය ගැන අපිට බලාපොරොත්තු වෙන්න කතා කරන්න ඉඩකඩක් හදලා දේවි කියන කතාව ගැන තමයි අපි අද මතක් කරන්න ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම share කරන්නත් අමතක කරන්න නම් එපා. ඇත්තටම කියනවා නම් තමන්ගේ දුවට අපහාස කරන එක, තමන්ගේ දුවට බනින එක කොහෙත්ම දරාගෙන ඉන්න පුළුවන් දෙයක් උනේ නැහැ. ඇත්තම කියනවා නම් ඒ වගේ දේවල් කරන එක ගැන ගොඩාක් කේන්තියක් හිතට අරගෙන තිබුණා කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් දීලා තිබුණා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්න ඕනේ කියන කාරණා ටික ගැන මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට සූදානම්කමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව තමයි අපි අද මතක් කරන්න ඕනේ. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් විදියට අපිට මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන හිටිය කියන කතාව ගැන තමයි අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නටම ඕනේ. ඉතින් තව දෙයක් මට අනිවාර්යෙන්ම කතා කරන්නට අවස්ථාවක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම අසේනිත් නොහිතපු වෙලාවක කල්පනලගෙන් පරිගන්න හිතාගෙන මේ වගේ දෙයක් කරන්න තීරණය කරලා තිබුණා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කර හැක්කේ. ඉතින් කොහොම වුණත් ඒ විතරක් නෙමෙයි තව දෙයක් අපිට මේ මොහොතේදී කතා කරන්නට බලාපොරොත්තු රැසක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව තමයි අද අපිට කතා කළ හැකි වෙන්නේ කියන ඒ කතාව ගැන අද අපි විශේෂයෙන්ම මේ වෙලාවේ කතා කරනවා. ඒ විතරක් නෙමෙයි තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි අසේල වගේම සේමිනී මේ ගත්ත තීරණය අසේනගේ ජීවිතේට ගොඩාක් සතුටු හිතෙන දෙයක් විදියට තමයි අපිට මේ වෙලාවේ කතා කරන්න chance එකක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව අපි මතක් කරලා දෙන්නටම ඕනේ. ඉතින් ඒක හරි වටිනවා. අනිත් කාරණාව තමයි අසේල මේ තීරණය ගන්න කල්පන්ට පේන්න කියන එක ගැනත් අපි මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තු රැසක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්න උනන්දුවක් තියාගන්න හැකියාවකුත් ලැබිලා තියෙන්නේ කියන ඒ කතාව තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒ වටිනාකම තමයි අද අපි ගොඩාක් දුරට මතක් කරගන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අපිට මතක් කරන්න වෙන්නේ.